හලෝ කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. අද මට හිතුණා මගේ දවස ගෙවෙන විදිය ඩේ ව්ලොග් එකක් විදියට ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මං සාමාන්‍යයෙන් ගොඩක් දුරට උදේ පාන්දරින්ම නැගිටින කෙනෙක්. මං අද උදේත් 4:00 වෙද්දි නැගිටලා මූණකට සෝදගෙන බුදු පහන තියලා තේ එකක් එහෙම බීලා හාල් ටිකක් සෝදලා රයිස් කුකර් එකට දාලා බත් එක ගහගත්තා. අද මම මේ එළවලුවක් විදියට හදන්නේ අමු කඩල කව්පියට එක්ක වැය කරල් එකතු කරලා එළවලුවක් හදා ගන්න හදන්නේ. මුලින්ම ලුණු කුඩු ටිකක් එකතු කරලා කහ කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක්, බෙදපු උළු හාල් ටිකක්, ගම්මිරිස් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ එකතු කරගත්තු ස්පයිසස් සේරම මේ කඩල කව්පිය ඇටවලට හොඳට වදින විදියට කවලම් කරගන්නවා. මේ එළවලුව අපිට මෑ කරල් එකතු කරන්නේ නැතුවත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික කරවීගෙන එනකොට සුදු ලූණු ටිකක්, බී ලූණු ගෙඩියක්, ක්‍රම්පේ කරපිංච එකතු කරලා හොඳට කවලම් කරගෙන අපි කවලම් කරගත්තු කඩල කව්පි මිශ්‍රණය තෙල් එකට එකතු කරලා හොඳට කවලම් කරගෙන ටික වෙලාවක් වහලා තියෙනවා. තෙලෙන් හොඳට තැම්බුණාට පස්සේ අපි මේකට මිටිකිරි ටිකක් එකතු කරලා එළවලුව ලිපෙන් බා ගන්නවා. මේක තමයි මගේ අද උදේ කෑම එක. හදාගත්තු කඩල කව්පි ටෙම්පරාදුවත් එක්ක රාබු එළවලුව තියෙනවා. උදේ කෑම එකත් කාලා ගෙවල් දොරවල් අස්පස් කරලා දාලා ඊට පස්සේ මට හිතුණා දවල්ට වට්ටක්ක එළවලුවක් හදාගත්තොත් හොඳයි කියලා. වට්ටක්ක එළවලුව හදන්න මුලින්ම මං හාල් පොල් ටිකක් කබලේ බැදගත්තා. හාල් පොල් ටික කබලේ බැදගෙන හොඳින් බ්ලෙන්ඩර් කරගත්තා. ඊට පස්සේ මං වට්ටක්ක එක සාමාන්‍ය කෑලි වලට කපාගෙන රතු ලූණු, අමමිරිස්, රම්පේ කරපිංචා එක්ක 3-5 වර්ග එකතු කරලා දිය කිරෙන් තැම්බෙන්න තිබ්බා. හොඳින් වට්ටක්ක කෑලි තැම්බුණාට පස්සේ මං ඒකට මිටිකිරිත් එක්ක මං හදාගත්තු හාල් පොල් මිශ්‍රණය එකතු කරා. මේ තියෙන්නේ මං හදාගත්ත වට්ටක්ක එළවලුව. රස පාටට තියෙනව නේද? මම ගෙදර ඉන්න ගමන් බර්ත්ඩේස් වලට පාටිස් වලට වගේම ටුවරිස්ට්ලට දෙන්න කෑම ඕඩර්ස් වගේම ෂෝටිස් ඕඩර්ස් ගන්නවා. මේ මට එහෙම ආපු ඩෝනට් ඕඩර් එකක්. මුලින්ම සීනි ටිකක් භාජනයකට දාලා ඒකට ඊස් ටිකක් දාලා මද රස්නේ උණු වතුර ටිකක් එකතු කරා. මේ ටික හොඳට කවලම් කරලා ඒකටම මද රස්නේ කිරි ටිකක් එකතු කරගෙන මේක හොඳට වහලා තිබ්බා ඊස් ටික පිපෙනකන්. මේ තියෙන්නේ පිපුණු කිරි මිශ්‍ර ඊස්ට් මිශ්‍රණය. මේ මිශ්‍රණයට දැන් අපි ගසාගත්තු බිත්තර දෙකක්, මෙල්ට් කරගත්තු බටර් ටිකක් එකතු කරලා හොඳට කවලම් කරන ගමන් මේ මිශ්‍රණයට පාන් පිටි එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. මේ මිශ්‍රණය නීට් කරගන්න අපිට හොඳ මතු පිටක් ඕන. ඒ හින්දා අපි පාන් පිටි ටිකක් මේ මතු පිටට දාලා මේ මිශ්‍රණය හොඳට නීට් කරගන්නවා. විනාඩි 10ක් විතර නීට් කරගත්තු මිශ්‍රණය මේ විදියට භාජනයකට දාලා ක්ලින් රැප් එකකින් වහලා තියෙනවා. පැය 2ක් විතර වහලා තිබ්බට පස්සේ මිශ්‍රණය මේ විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ විදියට මේ මිශ්‍රණයේ වායු බුබුලු ටික අයින් කරගන්න ඕන. වායු බුබුලු ටික අයින් කරගෙන ආයෙත් අර මතු පිටටම පාන් පිටි ටිකක් දාගෙන මේ මිශ්‍රණය තුනී කරලා මේ විදියට කටර් එකක් යූස් කරලා අපේ ඩෝනට් ටික කපා ගන්න ඕන. ඊට පස්සේ මේ චොක්ලට් තෙවරුමේ දවටලා මේ විදියට තමයි ඩෝනට් ටික හදලා අවසන් කරගන්නේ. ඒ වගේම මට අද වෙජිටබල් චොප්සි ඕඩර් එකක් වගේම චිකන් සොසේජ් ඩෙවල් ඕඩර් එකකුත් තිබුණා. ඇත්තටම මට මේ දෙකම හදන වීඩියෝ එක ඔයාලට ගේන්න බැරි වුණා. මම පස්සේ දවසක අනිවාර්යයෙන්ම අරන් එන්නම්. මේ තියෙන්නේ මං හදාගත්තු ඩෙවල් එකයි චොප්සි එකයි. මේ තියෙන්නේ අපේ ගඟ. මේ සේරම වැඩ ටික ඉවර කරලා වොෂ් එකක් දාගෙන අපි ටවුන් එකට ගියා ග්‍රොසරි shopping කරන්න. ඒ වෙලාවේ ලස්සනට ඉර බැහැගෙන යන දර්ශනයක් තිබුණා. මට ඒක ඔයාලට අරන් එන්න හිතුණා. ටවුන් එකට ගිහිල්ලා ඇවිල්ලා මේ විදියට චිකන් ටිකක් ෆ්‍රයි කරගෙන අපි එළවලු සුප් එකක් හදාගත්තා.